හයි කොහොමද සුබ දවසක් හැමෝටම. ඔන්න අපි යන්න ලෑස්ති. කොහෙද යන්නේ කියලා බලන්න. ටිකට වීඩියෝ එක බලන්න. බලන්න මේ මොකද්ද කියලා පේනවද? ඔයා හිතුවා හරි. තාම ඒක හැමමයි මුකුත් ප්‍රතිසංස්කරණයක් නැහැ. බලන්නකෝ මොකද්ද කියලා. මොර ගහකන්ද ජලාශය. ඉතින් මෙන්න මේ විදිහට කැඩිච්ච පාලම තාම එහෙමමයි. මොකද හිතෙන්නේ? බලන්න ඊට පස්සේ අපි කොහෙද මේ යන්නේ බලන්නකෝ ප්ලේස් එක දකිනකොට දන්න අය දන්නවා නේද ඔන්න යන්කෝ තව චුට්ටක් ඉස්සරහට අපි කොහෙද යන්නේ කියලා බලන්න වෙන්න තැන කිරියම්මා උල්පත ඔයා එකපාරක් හරි මෙතෙන්ට ගිහිල්ලා තියනවද? මං ජීවිතේ පළවෙනි වතාවට තමයි මෙන්න මේ කිරියම්මා උල්පතට ගියේ. ඉතින් මේ විදිහට දාන කාසිය බුලත් කොලෙත් එක්ක සමහර ඒවා යට යනවා, සමහර ඒවා උඩ එනවා. ඔන්න ඔය විදිහට ඉතින් මම දාපු කොලේ කාසියත් එක්කම බුලත් කොලේ ගිහිල්ලා ගලක් උඩ රැඳුණා. ඔය විදිහට තමයි ඉතින් මෙතන මේ දේවල් සිද්ධ වෙන්නේ. මෙතන පත්තිනි මෑණියන්ගේ අඩවිය. ඔයත් දවසක යන්නම ඕනේ තැනක්. ඊළඟට අපි කොහෙද ගියේ කියලා බලමු. අපි ඊළඟට ගියේ මහියංගන රජමහා විහාරය. මහියංගන රජමහා විහාරය ගොඩාක් ලස්සනයි. මේ තියෙන චෛත්‍ය රාජානන් වහන්සේ, ඒ වගේම බෝධිය ගොඩාක් තැන් බලන්න තියෙනවා මහියංගන රජමහා විහාරයේ. ඉතින් මේ විදිහට බෝධියට අපි පැන් පූජා කරලා, ඒ වගේම වටපිටාව බලලා වැඳ පුදාගෙන ඊළඟට අපි යන්න පිටත් වුණා අපේ ගමන. ඉතින් අපි යන්නේ කොහෙද කියලා බලන්න දිගටම එකතු වෙලා ඉන්න. ඔන්න ඉතින් මේ විදිහට අපි චුට්ටක් ඉස්සරහට යනකොට අපිට හම්බ වෙන්නේ මොකද්ද? යාල ජාතික වනෝද්‍යානය. යාල ජාතික වනෝද්‍යානය කියලා කියද්දී අපි හැමෝම දන්නවනේ එතන ඉන්නේ කවුද කියලා. ඔය පාස් වුණා දෙන්නෙක්. තව ඉස්සරහින් තව එක්කෙනෙක් හම්බ වෙනවා. ඉතින් අපිට ඉස්සරහින් එන වාහන සංඥා දීගෙන එනවා. ලොකු එක්කෙනා ඉන්නවා කියලා. ඉතින් අපි ඔන්න ඔය විදිහට බයෙන් ඉස්සරහට යනකොට අපි කොහොම හරි අලි 4-5 දෙනෙක් දැක්කා. දෙපැත්තේ ඉන්නවා. ඔන්න ඉන්නවා ලොකු එක්කෙනා ඉස්සරහා. ඉතින් අපි පොඩ්ඩක් වාහන එකතු වෙනකන් පොඩ්ඩක් නවත්තගෙන ඉඳලා මේ විදිහට වාහන පොඩ්ඩක් එකතු වුණාට පස්සේ මේ ඉස්සරහින් යන වාහනේ මොනවා හරි දුන්නා කෙසෙල් වගේ මන් දැක්කේ. ඉතින් ඒ නිසා අපි ඉක්මනට මෙතනින් ගියා. ඔන්න ඔය විදිහට අපි බලමු ඊළඟට ගියේ කොහෙද? කිරිවෙහෙර. ඔන්න ඉතින් අපි ආව කිරිවෙහෙර වැඳ පුදා ගන්නමයි. ඉතින් ඔන්න ඔය විදිහට අපි මුලින්ම නාල කරලා පිරිසිදු වෙලා ආවේ කිරිවෙහෙර වැඳ පුදා ගන්න. අපි රෑ තමා වැඳ පුදා ගත්තේ. ඉතින් ඔයාලත් කතරගම යනකොට අනිවාර්යෙන් කිරිවෙහෙර වැඳ පුදාගෙන තමයි කතරගම දේවාලයට යන්න ඕනේ. අමතක කරන්න එපා කතරගම දේවාලයට ගිහිල්ලත් ඔයා මුලින්ම කරන්න ඕනේ බෝධීන් වහන්සේටයි පිළිම වහන්සේටයි වැඳලා තමයි ඔයාගේ පළතුරු වට්ටිය අරගෙන ගිහිල්ලා කතරගම දෙවියන්ට පූජා කරලා කතරගම දෙවියන්ට පින් දෙන්න ඕනේ. ඉතින් එතකොට ඔයාට අනිවාර්යෙන් කතරගම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙනවා. ඉතින් මම නම් මේ මියුසික් එකට මාරම ආසයි. අහන් ඉන්නකෝ ඔයා. මම හිතනවා ඔයගොල්ලොත් ගොඩක් ආස වෙයි කියලා. යමු ඊළඟට මම පෙන්නන්නම් අපි නැවතුණු තැන. මට මතක හැටියට සුමි හෙවා තමා නම. ඉතින් මේක කතරගම කිට්ටුවමයි. ඔන්න ඉතින් අපේ එක්කෙනා ñරු ගන්න පටන් ගත්තා. එයාට නූඩල්ස් එකක් හදාගෙන කන්න. එයාවමයි මේ චූටි රයිස් කුකර් එක අරගෙන ආවේ. හැබැයි ඉතින් ඔය විදිහට එයාම හදාගත්තා. ඔය විදිහට නූඩල්ස් එක හදාගෙන කාලා
අපි මේ පෙන්වන්නේ පහුවදා උදේ. මේ පහුවදා උදේ එයාට නම් ඉතින් මාර හැපි පේනවනේ දගල ඉන්නවා. එහාට දුවනවා මෙහාට දුවනවා මෙතන හරි ලස්සන තැනක්. ඉතින් ওই විදිහට එයාගේ සතුට බලන්නකෝ එයා හරිය කැමති හොටෙල් වල නවතින්න. සුමි හේවා. හරිම ලස්සනයි. ඊට පස්සේ අපි කොහෙද ගියේ කියලා බලන්න. ටිකටම වීඩියෝ එක බලන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම දාන්නම් අපි ඊළඟට කොහෙද යන්නේ කියලා. ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටියට ගොඩාක් ස්තුතියි. ගිහින් එනම් සුබ දවසක් හැමෝටම. ඊළඟ වීඩියෝ එකෙන් දාන්නේ ඊළඟ දවසේ වෙච්ච දේවල් ටික. අපි කොහෙද ගියේ කියලා බලන්න ටිකටම එකතු වෙලා ඉන්න. ගිහින් එනම් සුබ දවසක්.